කොහොමද යාළුවනේ? අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඉන්සයිඩ් මූවි YouTube channel එකට. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ වෙනස්ම විදිය ස්ටෝරි එකක් තියෙන කොරියන් මූවි එකක්. ඒ තමයි Hidden Path. ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ෆිල්ම් එකේ කතාව අවසාන විනාඩියතකම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ ෆිල්ම් රිව්යු හැමදාම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගෙලින්ම මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගන්නම පෙන්වන්නේ කබල් එකක් පිටිපස්සේ මැර කණ්ඩායමක් පන්නගෙන යන සිද්ධියක්. මේ මැරකල්ලියේ නායකයා තමයි මේ ගමේම ජීවත් වෙන චැන් කියන කොල්ලා. කබල් එක මැරකල්ලියෙන් බේරෙන්න හිතාගෙන කැලේ ඇතුළටම දුවගෙන ගිහිල්ලා එක ගහක් පිටිපස්සේ තමයි හැංගෙන්නේ. හැබැයි ඉතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මැරකල්ලියේ මිනිස්සු මේ දෙන්නව ලේසියෙන්ම අල්ල ගන්නවා. පස්සේ කට්ටිය මේ දෙන්නට හොඳටම පහර දීලා මරලම දානවා. ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ මේ ගමේම ජීවත් වෙන යොඩ් බුවා කියන කබල් එක. මේක ටවුන් එකේ ඉඳන් ගොඩක් දුරකට වෙන්න තියෙන දුෂ්කර ගම. දැන් ගොඩක් කල් ඉඳන් තමයි මේ විදිහට යාළු වෙලා තව ටික කාලෙකින් මැරි කරනවා කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි බුවා කියන්නේ කතා කරන්න බැරි ගෑන් ළමෙක්. ඒ වගේම එයාගේ තාත්තත් එක බෙරිදක් ඉද්දි තව ගෑනු කෙනෙක් එක්ක පැනලා ගිහිල්ලා දෙනවා. මේ දේවල් හින්දා යොඩ්ගේ පවුල අය නම් මේ සම්බන්ධයට වැඩි කැමැත්තක් නැහැ. ඒත් යොට්ට නම් ඒවා මුකුත්ම ප්‍රශ්නයක් වුණේ නැහැ. එයා බුවාට ගොඩක් ආදරය කරන හින්දාම ගෙදර කැමැත්තත් අරගෙන කොහොම හරි ඉක්මනටම විවාහ වෙන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ දෙන්න පුරුද්දක් විදියට හැමදාම වගේ ගඟ ළඟට ගිහිල්ලා කකුලුව අල්ලනවා. ඒ විදිහට දවසක් කකුලුව වගේක් අල්ලගෙන එද්දී මේ ගමේ මැරකල්ලියේ කොල්ලෝ සෙට් එක බුවාට ගලකින් ගහලා එතනින් දුවලා යනවා. මේකෙන් එයාගේ ඔළුව පැලලා ගොඩක් ලේන්නත් ගන්නවා. ඒ හින්දා යොට්ට එයාව ඉක්මනටම ආපහු ගෙදර එක්කගෙන ගිහිල්ලා තුවාලෙට බෙහෙත් දානවා. මේ වෙලාවේදී බුවාගේ අම්මා එයාට ටිකක් විවේක ගන්න කියලා යොඩ් ළඟට ගිහිල්ලා එයාත් එක්ක තනියම කතා කරනවා. දෙන්නගේ සම්බන්ධ ගැන තමයි අම්මා යොට්ට කියන්නේ. අම්මා කියනවා එයාගේ දුවට කතා කරන්න බැරි හින්දා මේ සම්බන්ධය නතර කරලා දාලා යොට්ට වෙන කෙනෙක්ව හොයාගන්න කියලා. ඒත් යොට් කියනවා අනිත් අය කියන දේවල් නම් එයා ගණන් ගන්න නැහැ. කවුරු මේ සම්බන්ධයට කැමති නැති වුණත් ඒක නවත්තන්න නැහැ කියලා. ඉතින් මේ විදිහට මොන ප්‍රශ්නාවක් යොඩ් බුවා දෙන්න එයාලගේ සම්බන්ධ දිගටම කරගෙන යනවා. දෙන්න නිතරම වගේ හම්බ වෙලා මාළු වල්ලලා ඒවා උයලා ගොඩක් විනෝද වෙන ගමන් තමයි කාලය ගත කරන්නේ. මම කලින් කිව්ව විදිහටම චැන් කියන මැරයයි එයාගේ ගෝලුවෝ ටිකයි මේ ගමේ තමයි ජීවත් වෙන්නේ. මෙයාලා හරියට ජොබ් එකක් කරේ නැහැ. ගමේ මිනිස්සුන්ගේ දේවලුත් හොරගම් කරලා මිනිස්සුන්ට කරදර කරන ගමන් තමයි මේ මැරකල්ලියේ කාලය ගෙවන්නේ. කොහොමවත් මේ චැන් කියන කොල්ලට බිරිඳක් ඉන්නවා. චැන්ගේ මේ අපරාධ වැඩ හින්දාම බිරිඳ හැම වෙලාවකම වගේ චැන්ට හොඳටම බනිනවා. ඒත් හැබැයි කොච්චර බannත් කොල්ලා ඒව ගණන් ගන්නවත් නැහැ. දවසක් යොඩ් බුවා දෙන්න මාළු වගයක් අල්ලගෙන ඉද්දි එයාලට අර චැන්ගේ මැරකල්ලියේ කට්ටියක්ව හම්බ වෙනවා. එක මිනිහෙක් දෙන්න අල්ලගෙන ආපු මාළු ටික උදුරලා ගත්තට පස්සේ චැන් බුවාට කරදර කරන්නත් හදනවා. යොඩ් කොහොමද මේ වැඩේ නතර කරන්න තමයි හදන්නේ. හැබැයි මැරකල්ලියේ අනිත් මිනිස්සු ඉන්න හින්දා එයාට වැඩේ ලේසි වුණේ නැහැ. කොහොමද මේ දෙන්නගේ වාසනාවට වගේ මෙතෙන්ට චැන්ගේ බිරිඳෙනවා. එයා රණ්ඩුව නතර කරපු හින්දා තමයි යොඩ් බුවා දෙන්න ජීවිතේ බේරගෙන ආපහු ගෙදර යන්නේ. එදා හවස යොඩ්ගේ තාත්තා යාට කියනවා ගමට වෙලාම ඉන්නතුව බැංකොක් වලට ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න කියලා. මොකද පවුලේ කාටවත් ජොබ් එකක් තිබෙන්නේ නැති හින්දා මෙයාලගේ ආර්ථික තත්ත්වය ගොඩක්ම දුර්වලයි. හැබැයි ඉතින් යොඩ් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා තාත්තට කියනවා ටවුන් එකේ සංකීර්ණ ජීවිතයට වඩා එයාට මේ ගමේ තමයි නිදහසෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ අතර ඊළඟ දවසේ උදේ මේ ගමේ තියෙන පොඩි කඩේකින් අර මැරකල්ලියේ එක කොල්ලෙක් කෙසල්කම් වගේක් හොරගම් කරනවා. කොහොමද බුවත් මේ වෙලාවෙම කෙසල්කම් වගේක් අරගෙන මෙතනින් යන ගමන් තමයි ඉන්නේ. ඒ හින්දා කඩේ අයිතිකාර ගෑනු කෙනා හිතන්නේ බුවා තමයි එයාගේ කෙසල්කම් හොරගම් කරේ කියලා. එයා ඒකට බුවාට හොඳටම බැලලා කෙසල්කම් ගෙඩියකුත් කඩට ඔබනවා. මේ වෙලාවේ කරගන්න දෙයක් නැතුව බුවා කරන්නේ හයියෙන් අඬන එක විතරයි. කොහොමද මේ සිද්ධිය යොඩ්ගේ අම්මලාටත් ආරංචි වෙනවා. එදා මුල ඉඳලම බුවාට කැමැත්තක් තිබෙන්නේ නැති හින්දා එදා හවසම බුවාගේ අම්මව හම්බ වෙලා කියනවා එයාලා මේ සම්බන්ධයට කොහොමත් කැමති වෙන්නේ නැහැ. ඒක හින්දා දුවව යොඩ්ගෙන් ඈත් කරලා තියන්න කියලා. මේ කතාව අහගෙන හිටපු බුවාට නම් ගොඩක් දුකයි. ඒ හින්දා මෙයා ගෙදරින් ටිකක් දුරකට වෙන්න තිබ්බ ඇලපාරක් ළඟට ගිහිල්ලා හොඳට මඩනවා. එයා ගොඩක්ම දුක් වෙන්නේ මේ ගමේ හැමෝම වගේ එයාට වෛර කරන හින්දා. ටික වෙලාවකින් යොඩ් මෙතනට එනවා. එයා බුවාව බදාගෙන පොරොන්දු වෙනවා කවුරු මොනවා කිව්වත් එයාව අමතක කරන්නේ දෙන්න ඉක්මනටම මැරි කරමු කියලා. පස්සේ බුවාට මේ මඩුවට වෙලා ඉන්න කියලා යොඩ් මාළු ටිකක් අල්ලගෙන එන්නම් කියලා ගඟ ළඟට යනවා. මේ අතරේ චැන් ඇතුළු මැරකල්ලියේ සෙට් එක මේ පැල ළඟට ඇවිල්ලා බුවාව අල්ලගෙන යාම බලෙන්ම වගේ කැලේ පැත්තට ඇදගෙන යනවා. පස්සේ චැන් බලහත්කාරයෙන්ම බුවාගේ අඳුම් ගලවන්නත් හදනවා. හැබැයි කෙල්ලත් කොහමද බේරිලා පැන ගන්න තමයි try කරන්නේ. ඒත් ඒකට මැරකල්ලියේ සෙට් එකට ගොඩක් තරහා ගිහිල්ලා බුවාට හොඳටම ගහන්න පටන් ගන්නවා. මේ අතරේ යොඩ් මාළු අල්ලගෙන ආපහු එද්දි බුවා පැලේ හිටපු නැති එකට එයාට සැකයක් වගේ ඇති වෙනවා. එයා එතන වටපිට පරීක්ෂා කරද්දි බුවා දාගෙන හිටපු බාටාවකුත් දකිනවා. මේකෙන් මෙයාගේ සැකේ තවත් වැඩි වෙනවා. ඒ හින්දා එයා එතන තිබ්බ අඩිපාරක් දිගේ කැලේ පැත්තට දුවගෙන ගිහිල්ලා බුවාගේ නම කියලා හයියෙන් කතා කරන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ මෙයා දකිනවා මැරකල්ලියේ කට්ටිය බුවාට කරදර කරන්න හදනවා කියලා.
යොඩ් ඉක්මනට මෙතනට දුවලා ගිහිල්ලා අර මැරකල්ලියේ කට්ටියට ගහලා බුවාව බේර ගන්න try කරනවා. හැබැයි අවාසනාවකට වගේ මැරකල්ලියෝ සෙට් එක එකතු වෙලා යොඩ්ව අල්ලගෙන එයාව බිම දාලා හොඳටම ගහනවා. පස්සේ යොඩ් බලාගෙන ඉද්දිම චැන් බුවාව අමානුෂික විදියට දූෂණය කරනවා. ඒ වගේම ටික වෙලාවකට පස්සේ දෙන්නට හොඳටම ගහලා කැලේ ඇතුළට දෙන්නව අරගෙන ගිහිල්ලා වල දානවා. ඉතින් එදා රෑ වෙනකල්ම බුවා ගෙදර ආවේ නැති එකට එයාගේ අම්මා ගොඩක් කලබල වෙලා තමයි ඉන්නේ. දැන් ගොඩක් රෑ වෙලා හින්දා මෙයාට දුවව හොයාගන්න විදියක් තිබෙත් නැහැ. ඒ හින්දා මම්මා ඊළඟ දවසේම යොඩ්ගේ ගෙදරට ගිහිල්ලා එයාගේ දුව අතුරුදහන් වෙලා කියලා කියනවා. අවාසනාවකට වගේ යොඩ් ගෙදර ඇවිත් හිටියෙත් නැති හින්දා ඒ ගෙදර අයත් ගොඩක් කලබල වෙලා තමයි හිටියේ. දෙන්නම් මෙහෙම අතුරුදහන් එකට පවුල් වෙලා අය ගොඩක් බය වෙනවා. පස්සේ යාලා හැමෝම දෙන්නම හොයාගෙන ගඟ පැත්තට යනවා. ගඟලක තිබ්බ පැලේ බඩු මුට්ටු විසිරලා තියෙන විදිහ දැකලා දැන් මෙයාලට ගොඩක් සැකයි. ඒ අතරදී ගමේ කෙනෙක් මෙයාලට කියනවා කලින් දවසේ චැන්ගේ මිනිස්සු සෙට් එක මේ පැල පැත්තට එනවා දැක්කා කියලා. කට්ටිය ඒ ගාමම චැන්ගේ ගෙදරට ගිහිල්ලා එයාලගේ ළමයි දෙන්නට කරදරයක් කරාද කියලා අහනවා. ඒත් චැන් නම් ඒ මුකුත්ම දන්නේ නැහැ වගේ කට්ටියට තර්ජනය කරලා මෙතනින් පන්න ගන්නවා. පස්සේ ඉතින් මෙයාලට කරන්න දෙයක් නැතිම තැන ළඟම තිබ්බ පොලිසියට ගිහිල්ලා දෙන්න අතුරුදහන් වුණ එක ගැනත් කියලා ඒකට චැන්ව සැක කරනවා කියලාත් කියනවා. කොහමරි පොලිසිය නම් මේ සිද්ධිය වැඩි ගණන් ගන්න. එයාලා කියනවා එහෙම සැකයි කිව්වට විතරක් මිනිහෙක්ව අත්අඩංගුවට ගන්න බෑ. සමහර විට මේ දෙන්න හැමෝටම හොරෙන් පැනලා යන්නේ නැති. ඒ හින්දා තව ටික දවසකින් දෙන්න ගියපු තැනකින් ආවව එයි කියලා. මේ අතර ෆිල්ම් එකේ ඊළඟට පෙන්නන්නේ චැන්ගේ කල්ලියේ ලැක් කියන කොල්ලව. එයා මේ වෙලාවේ දඩයම් කරන්න කියලා කැලේ පැත්තට යනවා. හැබැයි මෙහාට කැලේ ඇතුළේදී කවුරු හරි එයාගේ පස්සෙන් පන්නනවා වගේ හැඟීමක් ඇති වෙනවා. ඒ හින්දා එයා දඩයම් කරන එක නතර කරලා දාලා ඉක්මනට ආවව ගෙදර පැත්තට යනවා. ලැක් කලින්ම ඇවිත් ඉන්නවා දැකලා චැන්ටත් ගොඩක් පුදුමයි. ඒ හින්දා චැන් ෆෙඩ් කියලා තවත් කොල්ලෙක් එක්ක තැනට ඇවිල්ලා අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ලැක් කියනවා අද කැලේට ගියාට පස්සේ අමුත්තක් වගේ දැනුණා. අර දෙන්නව මරලා දාපු එක ගැන දැන් එයාට පස්දැවිල්ලක් වගේ ඇති වෙනවා කියලා. ඒ කතාව අහුවට පස්සේ චැන්ට ගොඩක් තරහ යනවා. එයා දුවක්ව දික් කරලා ලැක්ට තර්ජනය කරනවා. එයාලා මේ කරපු දේ ගැන කවුරු හරි දැනගත්තොත් එහෙම ඒ වෙලාවෙම ලැක්ව මරලා දානවා කියලා. ඉතින් කොහොම හරි ඊළඟ දවසේ මේ තුන්දෙනා එකට තමයි දඩේමේ යන්නේ. එයාලා එක පාටම බුවාගේ හොල්මනුවෙන් කැලේ ඇතුලේ ඇවිදිනවා දකින්නවා. කොල්ල තුන්දෙනා මේකට ගොඩක් බය වෙලා දඩයම් කරන එක නතර කරලා දාලා ආපහු එයාලා ගෙවල් වලට යනවා. කොහොම හරි එදා රැ වුණාට පස්සේ මෙයාලා කට්ටිය කෙල්ල සෙට් එකක් එක්ක හොඳට බොන ගමන් ගොඩක් විනෝද වෙනවා. ටික වෙලාවකින් ටූ බාරක් දාලා නම් කියලා ලැක් පැඳුරක් ළඟට යනවා. එයා වැඩේ කරලා ආපහු යන්න හදද්දි දකින්නවා සුදු පාට ගවුමක් ඇඳගත්ත ගෑනු ළමයෙක් බිම වැටලා ඉන්න විදිය. ලැක් හිමීට ගෑනු ළමයා ළඟට ලං වෙලා අනිත් පැත්තට පෙරලන්න හදනවා. එතකොට තමයි එයා දකින්නේ මේ ඉන්නේ බුවාගේ හොල්මන කියලා. කොල්ලා මේකට ගොඩක් බය වෙලා ඉක්මනටම ආපහු එයාගේ යාළුවෝ ඉන්න තැනට දුවගෙන යනවා. ලැක් මේ ගැන යාළුවන්ටත් කියලා කට්ටියම ආපහු එයාලා ගෙවල් වලට යන්න පිටත් වෙනවා. හැබැයි ඉතින් ගෙදර ගියත් ලැක්ට නම් හරියට නිින්ද ගියේ නැහැ. එයා ගොඩක් බය වෙලා හිටපු හින්දා ඇස් පියාගත්තත් බුවාගේ හොල්මන තමයි මැවිලා පේන්නේ. මේ සිද්ධිය හින්දා ලැක් මුළු රෑම හැරගෙන තමයි ඉන්නේ. ඊළඟ දවසේ උදේ ලැක් මේ දකින හොල්මන ගැන ෆෙඩ් කියන එයාගේ යාළුවටත් කියනවා. ෆෙඩ් කියනවා එයාත් ඒ විදිහටම බුවාගේ හොල්මන දැකලා ගොඩක් බය වුණා කියලා. දෙන්න ගොඩක් බය වෙනවා ගමේ හිටියොත් හැමදාම බුවාගේ හොල්මන මේ විදිහට එයාලව බලන්නේ කියලා. ඒ හින්දා ලැක් යාළුවාට කියනවා ටවුන් එකට ගිහිල්ලා ජොබ් එකක් හොයාගෙන අලුත් ජීවිතයක් පටන් ගමු කියලා. ඒ වගේම එයාලා ගොඩක් බය වෙලා හිටියේ එයාලා කරපු දේ ගැන ගමේ අය දැනගත්තොත් එහෙම එයාලට ගහලා ගමනුත් පන්නලා දායි කියලා. කොහොමද ෆෙඩ් නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයා හිතනවා එයාලට කිසිම හැකියාවක් නැති හින්දා ටවුන් එකට ගියත් එයාලට ජොබ් එකක් නම් හම්බ වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් මෙහෙම දවස් දෙක තුනක් ගියාට පස්සේ යාළුවෝ තුන්දෙනා ආයෙත් දඩයම් කරන්න කැලේ පැත්තට යනවා. ඒ අතරදී ආයෙත් බුවාගේ හොල්මන ඇවිත් ලැක්ව බය කරලා එයාට කියනවා කරපු දේවල් වලට අනිවාර්යයෙන්ම වන්දි ගවන්න වෙනවමයි කියලා. මේ වෙලාවේ ලැක්ගේ හිතේ තිබ්බ බය හොඳටම වැඩි වෙලා වේගෙන් දුවලා ගිහිලා කැලෙන් එළියට යන්න හදනවා. හැබැයි එයාට වැඩි දුරක් නම් එහෙම යන්න පුළුවන් වුන්නේ නැහැ. කවුරු හරි මග රැකගෙන ඉඳලා ලීයකින් මෙයාගේ ඔළුවට ගහලා එතනම මරලා දානවා. එදා රෑම ෆෙඩ් කියන කොල්ලා නිදාගෙන ඉද්දි එකපාරටම බය හිතෙන හීනයක් දැකලා හැරෙනවා. පස්සේ මෙයා මූණ හොදගෙන එන්න කියලා බාත්රූම් එකට යනවා. එතනදී එකපාරටම යොඩ්ගේ හොල්මන දැකලා ෆෙඩ් ගොඩක් බය වෙනවා. ඒ හින්දා කොල්ලා ඊළඟ දවසේ උදේ එයාලගේ ළඟම තියෙන පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා යාඥා කරනවා එයාලා කරපු වැරදි වලට සමාව දෙන්න කියලා. පස්සේ ෆෙඩ් කෙලින්ම යන්නේ චැන්ව හම්බ වෙන්න. කොල්ලා ගොඩක් බය වෙලා හිටපු හින්දා චැන්ට කියනවා එයාලා කරපු වැරද්ද ගැන ගමයාට කියලා මේකට සමාව ගන්න බලමු කියලා. හැබැයි ඉතින් චැන් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා ෆෙඩ්ගේ මූණටත් පාරක් ගහලා කියනවා කට වහගෙන හිටියේ නැත්නම් අනිවාර්යයෙන්ම එයාටත් මැරෙන්න තමයි වෙන්නේ කියලා. ඒත් ෆෙඩ් මේකට එක එක දේවල් කියපු හින්දා චැන් ආයෙත් ෆෙඩ්ට හොඳටම ගහනවා. ඉතින් මෙයා එදාරෑ නිදාගෙන ඉද්දි ගොඩක් බය හිතෙන හීනයක් දකින්නවා. ඒක තමයි එයාව ඇඳ උඩක ගැට ගහලා දාලා ඉද්දි යොඩ්ගේ බුවාගේ හොල්මන ඇවිල්ලා පොරෝකින් ගහලා එයාව දරන විදියට මරලා දාන සිද්ධිය. මේ අතර ෆෙඩ් ඊළඟ දවසේ උදේම මාළු අල්ලන්න කියලා හිතාගෙන ගමේ තියෙන ගඟ ළඟට යනවා.
මෙයාට මාළු අල්ලන ගමන් එද්දි එකපාරටම එයාගේ නම කියලා කතා කරන සද්දයක් ඇහෙනවා. හැබැයි වටපිට බැලුවත් කවුරුත් පේන්න නම් හිටියේ නැහැ. ඒත් දෙකම එකපාරටම කවුරු හරි මෙයාව වතුරට තල්ලු කරනවා. ෆෙට් වතුරෙන් ගොඩ එන්න හදද්දිම ආයෙත් කවුරු හරි මෙයාව වතුර ගිල්ලලා මරලම දානවා. ඉතින් ලැක් ෆෙට් දෙන්නම එකපාරටම මැරුණක් ගැන චැන්ගේ තාත්තා ගොඩක් බය වෙලා හිටියේ. ඒකින්ද තාත්තා චැන්ට කියනවා එයාලා මොකක් හරි වැරදි වැඩක් කරලා තියෙනවා නම් ඒ ගැන පොලිසියට කියලා බාර වෙන එක විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. නැත්තම් යාළුවෝ දෙන්න වගේ එයාටත් මැරෙන්න වෙයි කියලා. හැබැයි ඉතින් ගමේ අය මේක දැනගත්තට පස්සේ එයාට හිරේ යන්න වෙයි කියලා චැන් නම් මේකට කැමති වෙන්නේ නැහැ. චැන් තාමත් දැනගෙන හිටියේ නැහැ අර දෙන්නගේ හොල්මන ඊළඟට එයා ළඟට තමයි එන්නේ කියලා. ඉතින් එදා රෑ චැන් බිරිඳත් එක්ක නිදාගෙන ඉද්දි එයාට කුසිය පැත්තෙන් අමුතු සද්ද වර්ගයක් ඇහෙන්න ගන්නවා. චැන් ඉක්මනටම බිරිඳට හැරවලා කියනවා ඒ සද්ද මොකක්ද කියලා බලලා එන්න කියලා. හැබැයි එයාට නම් කිසිම සද්දයක් ඇහුන්නේ නැහැ කියලා බිරිඳ එහෙමම අනිත් පැත්ත හැරලා නිදා ගන්නවා. ටික වෙලාවකින් චැන්ට ආයෙත් ඒ සද්ද ඇහෙන්න ගන්නවා. එයා මේකට ටිකක් බය වෙලා ඒක පරීක්ෂා කරලා ඉන්න හිතාගෙන කුස්සිය පැත්තට යනවා. මෙයා මේ වෙලාවේ කුස්සියේ ලයිට් එක දාන්න හදුවත් ලයිට් එක වැඩ කරේ නැහැ. පස්සේ චැන් ඉටිපන්දමක් පත්තු කරන්න හදනවා. හැබැයි හුළඟේ ඉඳලා ඒකත් නිවිලා යනවා. ඒත් එක්කම එකපාරටම බුවාගේ හොල්මන මෙයාගේ ඉස්සරහට එනවා. චැන් මේකට ගොඩක් බය වෙලා පිහියක් අරගෙන එහාට මෙහාට වනන්න පටන් ගන්නවා. මේ වෙලාවේ කළුවරේ මෙතන පරීක්ෂා කරන්න ආපු චැන්ගේ බිරිඳට තමයි පීපාර වදින්නේ. ඉතින් එයාගේ අතින්ම බිරිඳ මැරුණ එක ගැන හිතලා චැන් පොඩි ළමයෙක් වගේ හයියෙන් අඬන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් පිටිපස්සෙන් කවුරු හරි ඇවිත් පොල්ලකින් ඔලුවට ගහලා චැන්ට සිහිය නැති කරලා දානවා. කොහොම හරි යාට සිහිය එද්දි පුටුවක තියලා ගැට ගහලා දාලා තමයි හිටියේ. එයාගේ ඉස්සරහම බුවා යොද්දන්න පණ පිටින් ඉන්නවා දැකලා චැන්ට ගොඩක් පුදුමයි. ඇත්තටම එදා මැරකල්ලිය මේ දෙන්නව වල දැම්මත් දෙන්න ඒ වෙලාවේ මැරලා ඉඳලා නැහැ. ඒ වෙලාවේ හයියෙන් වැස්ස හින්දා පස් බුරුල් වෙලා තමයි දෙන්න කොහොම හරි වලෙන් ගොඩට ආවේ. පස්සේ මෙයාලගේ තුවාල හොඳ වෙනකල්ම ඒවට බෙහෙත් දාගෙන කැලේ ඇතුළටම වෙලා තමයි ඉන්නේ. තුවාල හොඳ වුණාට පස්සේ දෙන්න කතා වෙනවා එයාලට මේ කරපු දේ වෙනුවෙන් කොහොම හරි මැරකල්ලිය අයගෙන් පලිය ගන්න ඕන කියලා. ඊට පස්සේ තමයි යොඩ්බුවා දෙන්න මුලින්ම හොල්මන් වගේ වෙස්සලාගෙන මැරකල්ලිය එක එක ගානේ ගොඩක් බය කරලා මරලා දාන්නේ. එයාලා හිතුවේ නපුරු අයව නපුරෙන්ම තමයි විනාශ කරලා දාන්න ඕන කියලා. මේ කතාව අහගෙන ඉඳලා අන්තිමට චැන් එයා කරපු වැරද්ද පිළි අරගෙන ඒකට සමාව ඉල්ලනවා. හැබැයි ඉතින් කපල් එක නම් චැන් කියන දේවල් ඇහුවේ නැහැ. එයාලා අන්තිමට චැන්ටත් ගොඩක් බද දීලා තමයි මරලා දාන්නේ. ඉතින් ඔහම තමයි යාළුවනේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වගේම සුපිරිම් ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.